අගෞරවයක් කියලා හරියටම හරි උන්වහන්සේ කියපු කතාව. ඔබ වහන්සේත් අන්න ඒ වගේ සුනකෙක් තමයි. අර ජූස්පාර විහාරේ ප්‍රශ්නෙත් මතු කරේ ඔය කාලකන්නිනේ. ඒ ටොපික් එකක් හොයන එක අවදානම් ගන්න. නැත් සුනකෙක්ගේ හපන්නේ උගේ ප්‍රතිචාරයන් වනේ. එතකොට සාමිච්චි කරන්නේ දේශපාලනික ආයුධයක් විදිහට. ප්‍රොක්සියක් විදිහට. මුළු ලෝකෙම ඇස්සරේ මේ රට දිහා. ඉතින් මේක අපි නොහිතන ලොකු ආශිර්වාදයක්. අයිබෝන් සුදවසක්. අද පොඩ්ඩක් කතා කරන්න හිතුනේ ආලෝක ගැන. ඔයගොල්ලෝ දන්නවා ආලෝක කියන්නේ කවුද කියලා. විශේෂ වැඩසටහනක් මම ඒ සම්බන්ධයෙන් ඊළඟ වැඩසටහනේදී ආලෝකගේ ඉතිහාසය සහ මොනවද ලෝකේ කරේ කියලා කියන්න පුළුවන්. දැනට මට යමක් කියන්න පුළුවන් ආලෝක කියන්නේ මේ ලෝකේ මිලියන ගානක ජනතාවගේ ආදරය දිනපු සාමය වෙනුවෙන් කැප වෙන සුරතලෙක් එහෙම නැත්නම් තිරිසන් සතෙක් සුනකෙක්. ඉතින් ආලෝකගේ Facebook පිටුව මේ වෙනකොට මිලියනේ පැනලා තියෙන මිලියනකට වැඩි ජනතාවක් ආලෝකගේ Facebook පිටුවේ ඉන්නවා. මම ඔයාලට හරියටම පේජ් එක කියන්නම්. ඔයගොල්ලන්ට තියලා පේජ් එක බලන්න පුළුවන්. ඒකේ ආලෝකගේ ඉතිහාසය දාලා තියෙනවා. මේක ඇත්තම තියෙන්නේ Walk for Peace කියලා. හරි. Walk for Peace කියන පේජ් එකේ තමයි ආලෝකගේ විස්තරය තියෙන්නේ ස්වාමින් වහන්සේගේ. ඉතින් මම විශේෂයෙන් කතා කරන්න ඕනේ බලංගොඩ කස්සප කියන චීවර රඳවණය. එහෙම නැත්නම් දේශපාලන ප්‍රොක්සිය මේ රට ඇතුලේ කරන නමනා ක්‍රියාවන් සම්බන්ධයෙන්. මොකද ඒගොල්ලොන්ට තියෙන්නේ මේ රට ගැනවත්, ජාතිය ගැනවත්, ආගම ගැනවත් කැක්කමක් නෙවෙයි. විශේෂයෙන්ම මේක රාජපක්ෂ කඳවුරේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා කස්සපලට ඕන සමාජයේ මොන හරි ප්‍රශ්නයක් ඇති කරලා මේ රජය අපහසුතාවටපත් කිරීම සහ අනුර කුමාර ජනාධිපතිතුමාට අපහාස කරන එක. මේක මේ ජනාධිපතිතුමාට කඩේ යෑමක් නෙවෙයි. ඇත්තටම මේ කොයි වෙලෙත් අපි දැකලා තියෙන බොහොම නින්දිත විදිහට රටක ජනාධිපති කෙනෙකුට එහෙම අපහාස කරන එක ඒ තරම් එක පළවෙනි දේ ගිහියෙකුටවත් වටින්නේ නැති එක. දෙවෙනි එක වික්ෂුවක් විදිහට එයා පරාජිකා වුණ වික්ෂුවක්, අතරමං වුණ වික්ෂුවක්. එයාගේ ඉතිහාසය බැලුවොත් ඒවා කුටි කන කසුන් කියලා තමයි ගම්වල දන්නේ සහ තව මේ විවිධ අපචාර වලට, අපවාද වලට, පොලිස් ප්‍රශ්න වලට කසිප්පු කේස් ඔය වගේ කිසිම වැදගම්මකට නැති පවුලක පුද්ගලයෙක් තමයි මේ දේශපාලන ප්‍රොක්සියක් විදිහට වැඩ කරන්නේ. ඉතින් මෙතෙන්දී ඇත්තට මේ සුනකයා බොහොම අහිංසක සුනකෙක්. අපි දන්න ධර්මයට මේ ස්වාමීන් වහන්සේත් එක්ක ලෝකේ වටාචාරිකාවල යෙදෙනවා. ඉතින් මේ සුනකයා ඇත්තටම ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් යන තැන අත් නොහැර එන ගමනක ඉතිහාසයක් තියෙන ඉන්දියාවේ ඉඳන්ම. ඊට පස්සේ මේ පහුගිය කාලෙත් ඇමරිකාවේ පාගමනක් ගිහිල්ලා තිනවා. ඒ අතරතුර රියානතුරකට ලක් වෙලා විශේෂ සැකම් කීපයක් කරලා නැවත සුව වෙලා. ඉතින් උන්වහන්සේ පිටිපස්සෙන් එන සුනකෙක්. ඉතින් ඔහු ලෝකේ සාමය වෙන්නේ සත්‍යයක් විදිහට හරි යමක් කරන්න පුළුවන් දේ කරනවා. ඒක අගය කරන්න ඕන සහ මේක ඇත්තට මේ ස්වාමීන් වහන්සේලා විසින් කරන විශේෂ ක්‍රියාවලියක්. නමුත් මේ සුනකයා ඉන්දියාවේදී යම් කාලයකදී තමයි මේ ස්වාමීන් වහන්සේලා නොහැර පිටිපස්සෙන් කිලෝමීටර් ගාණක් ආවට පස්සේ ඒ නිසාම තමයි හිතන කිලෝමීටර් 1000ක් එක දිගට ගමන් කරලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි මේ සුනකයා ස්වාමීන් වහන්සේ අතහැරලා ගිහිල්ලා නැති නිසා තමයි උන්වහන්සේ ඇමරිකාවට මේ සුනකයාව අරගෙන ගිහිල්ලා මේ සාම පාගමන් වලට සම්බන්ධ කරගන්නේ. මොකද මේ සත්‍යය ස්වාමීන් වහන්සේලා අත්හැරලා යන්න අකමැති හේතුවක් හින්දා. ඉතින් මේ කස්සපට තියෙන ඇරියස් එක අතිගරු ජනාධිපතිතුමාත් එක්ක තියෙන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම අපි දන්නවා බොහොම නිර්ලජ්ජිත විදිහට අනුර කුමාර ජනාධිපතිතුමාට අපහාස කරන කිසිම අනක්කුණක් නැති මිනිසෙක්. ඉතින් මම හිතන්නේ සාසනයට අයිති මිනිහෙක් නෙවෙයි. ඒ නිසා ඉතින් අපි සිවුරකට වදින්න ඕන නම් අපිට සිවුර කඩේකට ගිහිල්ලා වදින්න පුළුවන්. අපි නමුත් භික්ෂුවක් කියලා කියන්නේ චීවරය අඳුනා ගැනීම ඩෙන්ටිටි එක සහ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට චීවරයට තියෙන ගෞරවය සහ ඒකට තියෙන්න ඕන යම් දේවලුත් තියෙනවා. ඉතින් පඬු පොවලා ඒ විදිහට අපිට ගන්න කියලා තියෙන්නේ 500 වලට දෙන චීවරේ පඬු පොවලා අපි අර කියන වෙල්ලායක තියෙන ඒ සිරියට ඒවට තියෙනවා ලොකු දේවල් තියෙනවා ඒක ඇතුලේ. ඉතින් ඒ විදිහට තෝරගත්ත චීවර නෙවෙයි දැන් පාවිච්චි කරන්නේ. ඉතින් සිවුරු වලට වෙන දේත් අපි දන්නවා පන්සලට පන්සලෙන් ආපහු සිවුරු කඩේට සිවුරු කඩෙන් පන්සලට ඔය රොටේට් වෙන එක තමයි කරන්නේ. ඉතින් ඒකේ සමහර තැන්වල ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් ඉදුල්ලුන එකක් ආය යනකොට ඒකේ හරි දෙයක්වත් නැහැ. මිදුල් කියලා එකකුත් නැහැ ඉතින් නේද? ඒ නිසා චීවරයක් කියන්නේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන දෙයක් නිසා ඉතින් බොහෝ වෙලාවට මිනිස්සු ඒ ගැන හිතන්නේ ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ චීවරය අවභාවිතා කිරීම තමයි. ඉතින් කියලා තියෙනවා සුනකයෙකුට චීවරයක් දාන එක අගෞරවයක්, වික්ෂුවකට අගෞරවයක් කියලා හරියටම හරි උන්වහන්සේ කියපු කතාව. ඔබ වහන්සේත් අන්න ඒ වගේ සුනකයෙක් තමයි. ඉතින් ඒ සුනකයෙකුට ජීවරේ දාපු හින්දා තමයි යන තැන පන්න හපන්නේ. මොකද ඒ සුනකයා මම හිතන්නේ අපි දන්න විදිහට ඉතිහාසයේ සුනකයාගේ කල් ක්‍රියාව දැක්කාම මේ පාද යාත්‍රාවලදී මග ඉන්න කිසිම සුනකයෙක් එක්ක ප්‍රශ්න ඇති කරගෙන උරණ වෙලා එහෙම ගැටුම් ඇති කරගන්නේ නැති බොහොම නිවිච්චි මෛත්‍රිය සානුකම්පාව ඇති සුනකයෙක් කියලා තමයි කියන්නේ. ඒ නිසා ඒ බලංගොඩ කස්සප සුනකයා නම් යන තැන හපන එක තමයි කරන්නේ. ඊට පස්සේ මේ කස්සපයා තව කතාවක් කියනවා. ඒ කතාව තමයි මේ
අර උතුරු නැගෙනහිර සාම යාත්‍රාව යන එක මේක උන්වහන්සේලා ඇමරිකාවේ ඉඳන් මේ රටට ඇවිල්ලා ලංකාවේ හැමංගලක් ගානේ මේ යන්න බෑනේ උන්වහන්සේලාට යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. මේක සංකේතාත්මකව රටකට ලෝකෙකට පණිවිඩයක් දෙන්න කරන දෙයක් මිසක් ගෙදරින් ගෙදරට ගිහින් අර බත් කන්න කෑම දෙනවා වගේ එහෙම එකක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ කොයි දේ වුණත් හැම ගෙදරකට මේක විදිහට දෙන්නේ නැහනේ. අනිත් ප්‍රශ්නේ තමයි දැන් උතුරු නැගෙනහිර ප්‍රශ්නේ අපි දන්නවනේ ඔය ගිහිල්ලා උතුරු නැගෙනහිර අර ජූස් බාර් විහාරේ ප්‍රශ්නෙත් මතු කරේ ඔය කාලකන්නිනේ. එතකොට උන්න එහෙමනම් පුළුවන් රටේ උතුරු නැගෙනහිර මුන් මේ රටේ ඉන්නේ. එහෙමනම් මුන්ට පුළුවන් උතුරු නැගෙනහිර ගිහිල්ලා මේ ජනතාවට මෛත්‍රිය පතුරලා මේ දෙමළද මුස්ලිම්ද කියලා ජාතිවාදී අවුස්සන් නැතුව මේ මිනිසුත් එක්කත් කතා කරලා මේ මිනිසුන්ට මෛත්‍රිය උපද්දවලා කතා බහ කරගෙන එක ජාතියක් විදිහට ඉන්න එහෙමනම් ඒක සාමය ඇති කරන්න පුළුවන්. මම හැම වෙලේම කරන්නේ මේ ජාතීන් අතර ගැටුමක් ඇති කරන එක. ඒක නිසා මේ මිනිස්සු තමන්ගේ පාඩුවේ ඉන්නේ. ඉතින් ඒක නිසා මෙහෙන් ගිහිල්ලා පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව නෙවෙයි මිනිසුන්ගෙත් වැරදි ඇති. නමුත් මේ අවුරුදු ගානක මේ රට ඇතුලේ ඇති කරපු මේ යුද්ධ ප්‍රශ්න, ජාති ආගම් ભેද මේවා එකපාරට අපිට නැති කරන්න බෑ. ඉතින් මේ මිනිසුන්ගේ මනස වෙනස් වෙලා මේ රටේ තත්ත්වය මොකද්ද කියලා තේරුම් ගත්තාම මේගොල්ලෝ දන්නවා මෙතන අපිට දෙමළ ජනතාව හෝ සිංහල අපිට මේ ભેදයක් නැහැ. අපිට රඟන්න බෑ කියලා යම් දවසක දැනගයි. ඉතින් ඒක නිසා මිනිස්සු එකපාරට වෙනස් කරන්න බෑ. ගොඩක් වෙලාවට දන්නවා යාපනයේ පුස්තකාලේ එහෙම ගිනි තියලා ඒ රටේ උතුරු නැගෙනහිර මිනිසුන්ගේ දැනුම කියන දේ මිනිසුන්ගේ තියුණුවේ අයිතිය සෑහෙන දුරට අදාළ කරලා යුද්ධයක් එහෙට සීමා වෙලා. ඉතින් එහෙම දුක් විඳපු જાතියක්. එතකොට සාක්ෂරතාවයේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න, මානසික තත්ත්වය, ඒගොල්ලොන්ට ලැබෙන සමාජ පිළිගැනීම, අධ්‍යාපනය, ඊට පස්සේ රාජ්‍ය ආයතන වලින් ලැබෙන සැලකිල්ල, මේ මිනිසුන්ගේ දරිද්‍රතාවය, මේ ගොඩක් දේවල් අපේ මිනිස්සු තාම ඇඩ්‍රස් කරලා දැකලා නැහැනේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ මිනිසුන්ට ආගමක් වජාතියක් පදා ගන්න එක නේ මිනිස්සු පුරුදු වෙලා තිබ්බ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට යන්න ඕනේ. ඒකින්ද මේ කස්සපල වගේ වුන් මේ වෙලාවේ කරන්න බොරදී මාළු බාන එක කියන්නේ මොකක් හරි ටොපික් එකක් හොයන එක අවදානම් ගන්න. ඉතින් ඒකට කවුරුත් කලබල වෙන්න උවමනාවකුත් නැහැ. එයා කියන්නේ මේ බල්ලොන්ට අසාධාරණයි. මොකද ඔය කියන සුනකයා ආලෝකා කියන සුනකයාත් මේ වීදි සුනකයෙක්. ඉතින් ආලෝකා පදනම කියලා ආලෝකා වෙනුවෙන් වෙනමම ෆවුන්ඩේෂන් එකක් එහෙම නැත්නම් ෆන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ ෆන්ඩ් එකට ලෝකේ පුරා මිනිස්සු ආධාර කරනවා. මේ දේවල් වලින් කරන්නේ ඒ ආධාර මේ වගේ වීදි සුනකයන් වෙනුවෙන් වියදම් කරලා ඒ අයගේ සුනකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තමයි මේ පදනම එහෙම නැත්නම් ෆන්ඩ් එක වැඩ කරන්නේ. ඉතින් මේ වගේ මුකුත් දන්නේ නැතුව හොයන් බලන්නේ නැතුව ඉතින් සුනකෙක් ගියා කියලා ඒක පාරේ ඉන්න බල්ලෙකුටවත් ගම් වල ඉන්න බල්ලෙකුටවත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට මේ සුනකයාට සාමාන්‍ය විශේෂ ආරක්ෂාවක් දීලා තියෙනවා. ඊට පස්සේ ගෙදර කෙනෙක් එක්ක ආවොත් සාමාන්‍ය බල්ලව එහෙම ඉන්නවා නම් එක්ක වැඳලා ඉදී. එහෙම නැත්නම් දන් වෙලක් දාගෙන දන් වෙල එකතු කරන් ඉදී ඒ ආවා වුණත් ඉතින් අර සුනකෙක් වුණත් සුනකෙක්ගේ හපන්නේ උගේ ප්‍රතිචාරය අනුවනේ. එතකොට සාමාන්‍ය අපි දැකලා තියෙනවානේ බල්ලෝ අර නැට්ට ගහගෙන යන්නේ. එතකොට සාමාන්‍යයෙන් හපාගෙන යන්නේ නැහැ. මොකද බල්ලෙකුට උන් රිව තියෙනවානේ අපිට වැඩි හොඳට. ඒකට උන් දන්නවා මූ මේ එන්නේ මගේ මේ සීමාව ආක්‍රමණය කරන්න නෙවෙයි කියලා. ඉතින් අනිත් එක අනිත් අර නිහඬ බල්ලගේ නිහඬ පිරිවෙතේදී බල්ලෙක් වුණත් ඉතින් අර නේද බොහොම ඇඟැලුම් පානකොට සාමයෙන් ඉන්නකොට අපාගෙන යන්නේ නැහැ. ඉතින් මේ ඉතිහාසය වල බැලුවම ආලෝක සුනකයත් ඒ විදිහ තමයි කරලා තියෙන්නේ. කියන්නේ සාමාන්‍ය පාරේ යද්දී අනිත් සත්තුන්ට ගැටුම් ඇති කරගන්න යන්නේ නැතුව බොහොම සාමයෙන් ඒ සත්තුත් එක්ක ටිකක් ලබදියාවක් ඇති කරගත්තා කියන ඉතිහාසයක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ ටික තමයි කියන්න ඕනේ. ඒ නිසා මොකද මේ රටවල් ගිනි තියන්න මේ ජාතිය මේ ලෝකේ මේක අහන අය ඔයාලට සබුද්ධියක් තියෙනවා නම් මේ දේ විතරක් මතක තියාගන්න. මේ ලෝකේ විනාශ වෙන්නේ කවදා හරි ආගම්වාදය නිසා. ආගම් කියන්නේ මේ ලෝකෙට පිළිලා. මම කියන්නේ මේක බෞද්ධ ආගමද, ක්‍රිස්තියානි ආගමද, එහෙම නැත්නම් ඉස්ලාම් ආගමද කියලා. නමුත් මේ ආගම නෙවෙයි. නමුත් මේ ආගම ආයුධයක් කරගත්ත දේශපාලනික කණ්ඩායම්. ඒතර මතක තියාගන්න. මොකද මේ ආගම පාවිච්චි කරන්නේ දේශපාලනික ආයුධයක් විදිහට, ප්‍රොක්සියක් විදිහට. ඒක නිසා දේශපාලකයෝ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ආගම පාවිච්චි කරනවා. ඉතින් ඒ පාවිච්චි කරන ආගම වෙනුවෙන් අපි පාවිච්චි නොවෙන්න වග බලා ගන්න ඕන. ඒක නිසා මොකද අපි බණක්වත් අහලා නැති, දානයක් දීලා නැති මේ වගේ භික්ෂුවක් සම්බන්ධයෙන් හිතාගෙන ඉන්නවා සිවුරක් දාගත්තාම රට ජාතිය ආරක්ෂා කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නෑ. ඕන දෙයක අපිට තේරුම් ගන්න තියෙන්නේ කියන මිනිහගේ තියෙන චරිත ලක්ෂණය අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒක හරි. ඒ නිසා බලංගොඩ කස්සපලා තවදුරටත් මේ රටේ බලංගු නෑ. මේ කරන්නේ කස්සපලා කියන්නේ මේ රටේ වෛරය පතුරන එකක්. අනික ආලෝක කියන්නේ මේ ලෝකේ ඇමරිකාව සහ මේ ලෝකේ තියෙන ගොඩාක් රටවල් වල ගෞරවයට පාත්‍ර වුණ ගොඩක් අය ආදරය කරන සුනකයෙක්. ඒ සුනකයා යම් කාලයක අසනීප වෙලා හිටියා. ඒ කාලෙදි මිලියන ගාණක් ජනතාව සුනකයා වෙනුවෙන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණා, යාඥා කරලා තිබ්බා ජාතියාගම් ભેදයක් නැතුව. මේ ඉතින් ඒ නිසා මේක ලොකු දෙයක්. මේ පේජ් එකේ මිලියන ගාණක් ලෝකේ ඉන්නවා. ජනාධිපතිතුමා මේ කරපු දෙන් අපේ රටට උනත් මේකේ අප්ඩේට්ස් නිතර දකින්නකොට මේ රටේ දේවල් දකින්නකොට විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම අපේ සංචාරක කර්මාන්තයටත් මේක අපිට හිතන්නේ නැති විදිහේ ලොකු උදව්වක් මේ දේවල් වල තියෙන පිටිපස්සේ තියෙන රටක් වෙනුවෙන් අපේ රටේ දේවල් ලෝකෙට ගෙනියන්න මේ අදහස ජනාධිපතිතුමාට හෝ ගෙනපු ස්වාමින් වහන්සේ කෙනෙක් හරි කවුරුන් හෝ වේවා ලොකුම ලොකු සේවයක් අපේ රට වෙනුවෙන්, එකක් ආර්ථිකය වෙනුවෙන්, අපේ ආදායම වෙනුවෙන්, අපේ රටේ කීර්තිය ලෝකෙ පුරා ගෙනියන්න මිලියන ගාණක් ජනතාවට ලොකු දෙයක්. ඒ ආලෝක ලංකාවේ ගොඩක් අයට ටිකක් නුහුරු කෙනෙක්. අලුත් මාතෘකාවක්. මටත් ඇත්තට මම මේ මාතෘකාවත් එක්කයි හොයන්න ගත්තේ. ඒ නිසා
අපිටත් හොඳ අත්දැකීමක්. ඒ නිසා මේ මිලියන ගානම ලංකාවේ මිනිස්සු නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මුළු ලෝකෙ පුරාම ආලෝකයට ආදරය කරන අය අද මේ ලංකාවේ රට වටේ ආලෝකගේ මේ ගමන් මාර්ගයේ පාද යාත්‍රාව බලාගෙන ඉදී. මේ රට දිහා බලන් ඉදී. ඒ නිසා මුළු ලෝකෙම ඇස්සැරේ මේ රට දිහා. ඉතින් මේක අපි නොහිතන ලොකු ආශිර්වාදයක් වෙයි. සහ ලෝකේ සාමය ප්‍රාර්ථනා